ඔබට අවශ්‍ය වූ විට කෙනෙක් ඔබ ගාව නැත්නම් ඔබට මොනවාද සිතෙන්නේ? හරිම අසරණයි නේද? ඉතින් අද කතාව එහෙම අසරණ වුණ අම්මා කෙනෙක් ගැන. අවුරුදු ගාණක් තනිව ජීවත්ව ගෙවුණු ඇගේ නම සෙනිකා. සෙනිකා අම්මගේ ජීවිතේ ගත වුණේ ඇගේ පුංචි පුතු සමග. තමන්ගේ පුතුව හිමින් උස්මහත් කරා. ඇයට ඇය ගැන හිතන්නවත් වෙලාවක් නෑ. හිනා වෙන්න වෙලාවකුත් නෑ. ඒත් ඇය හිතන්නේ මගේ දරුවා හොඳට ඉන්නවා නම් මට හොඳයි. සෙනිකා අම්මා සෑමදාම ප්‍රාර්ථනා කරේ තමන්ගේ පුංචි පුතුගේ සතුට. දවසක් සෙනිකා අම්මගේ සැමියා ඇයටත් නොකියම යන්නෙම ගිහින්. අදටත් ඇය කිසිම හේතුවක් දන්නේ නැහැ. කුඩා දරුවත් එක්ක ඇය තනි වුණා. ඇගේ ජීවිතේ ඇය තනි වුණා. තමන්ගේ පුංචි පුතුව හදාගන්න මේ සෙනිකා අම්මා අනේක දුක් විඳා. කාලයත් සමග සෙනිකා අම්මගේ පුතු දැන් ලොකු ඉලන්දාරියෙක්. ඔහුට නගරේ හොඳම රස්සාවක් ලැබුණා. දවසක් සෙනිකා අම්මා දරුවාට උදේම කිරිබත් අරගෙන බස් නැවතුම්පලට ගියා. හරිම උනන්දුවෙන් හරිම සතුටින්. ඒත් පැය 2-3 ගෙවිලා ගියා. නමුත් ඔහුගේ පුතා එතනට ආවේ නැහැ. ඇය කල්පනා කරේ මං ඔයාට හොඳ අම්මා කෙනෙක් වුණාද? ඇගේ හඬ අඳුරේ බිඳිලා යනවා. ඇය අසරණයි. ඇය බියයි. ඇය තනි. සෙනිකා අම්මා හරිම දුකින් ගෙදර යන්න පිටත් වුණා. නමුත් ඒ විගස ඇය පයිලිස්සා බිමට ඇදගෙන වැටුණා. නමුත් එහි වටේ සිටි මිනිසුන් ඇයගේ අසරණකම දැකලා උදව් දෙන්න ළඟට ආවා. අසරණ වුණ සෙනිකා අම්මා තමාගේ එකම සිතින් ප්‍රාර්ථනා කරේ දරුවා සතුටින් ඉන්නවා නම් ඒකයි මගේ සතුට. ඇයගේ ජීවිතේ තමාගේ බලාපොරොත්තුත් සමග තමාගේ පුතු එනකන් හරිම සතුටින් බලාගෙන හිටියා. නමුත් ඔහු කවදාවත් ආවේ නැහැ. ඔබ දන්නවද අම්මා කියන වචනේ අර්ථ තියෙන්නේ ඇය අපිට දෙන අහිංසක ආදරේ. ඇය අහිමි වුණොත් ඒ ආදරේ ආපහු හදාගන්න ලෝකේ මෘදුමත් ලොකුමත් ශක්තියටවත් කවදාවත්ම බෑ.